ඉංග්‍රීසි කියන නම ඇහුවමත් ඔයා බය වෙනවද? ඉංග්‍රීසි කතා කරන කට්ටියක් මැද්දේ ඔයා කොන් වෙලා ඉන්නවද? පොඩ්ඩ හරි දෙයක් කියන්න හදනකොට ගොත ගැහෙනවද? ඔයාටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න ඔක්කොම අදින් ඉවරයි. So hello everyone. If you're looking to improve your English in an easy, fun and engaging way, then you have found the right place. My name is Shay and I'm so excited to be your guide on this incredible learning journey. So please welcome to Learn English with Shay. Is this just another boring English class? Oh no, learning English should be exciting, creative, and most importantly, fun. Whether you are a complete beginner or you just want to improve your skills and confidence, this channel is designed to help you to reach your goals. So what is the reason for this YouTube channel? ඇත්තටම හේතුව තමයි සිංහල රටක සිංහල භාෂාවත් එක්ක අපි පුංචි කාලේ ඉඳලා හැදිලා වැඩිලා අපේ මොලේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ මේ සිංහල භාෂාවත් එක්ක. සිංහලෙන් දේවල් හිතන්න, ඒ හිතන දේවල් සිංහලෙන්ම කතා කරන තමයි අපේ මොලේ පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට මේ සිංහල භාෂාවේ හුරුවත් එක්කම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් අපිට ගොඩක් ලේසි වෙනවා. ඒ නිසා මගේ channel එකේ හැමදේම ඔයගොල්ලන්ට ඉතාමත් සරලව තේරුම් ගන්න ගොඩක් ලේසි වෙන විදිහට සිංහලෙන්ම තමයි කියලා දෙන්නේ. අපේ ඔළුව පුරුදු වෙලා තියෙන සිංහලෙන් හිතන්න නම් අපි ඒ හුරුව චුට්ටු ඉංග්‍රීසි වලට හරව ගන්න ඕනේ. ඉතින් ළමයි ඉංග්‍රීසි භාෂාවේ සුන්දර තැන් හරිම ලස්සනට සිංහලෙන් සරලව මුලින් ඉඳලා ගන්නන්න තමයි අපි මේ YouTube channel එක හැදුවේ. මේ ලෝකේ තියෙන ඕනම භාෂාවක් අපි ඉගෙන ගන්නකොට පියවරෙන් පියවර step by step තමයි ඉගෙන ගන්න ඕනේ. ඔක්කොම එකපාර බදා ගන්න ගියොත් මුකුත් නැහැ. ඉතින් මේ පියවරෙන් පියවර අපි ඉගෙනගෙන යන ගමන easy, fun and engaging way එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මගේ ළමයිට boring වෙයි. එහෙනම් අපි බලමු අපි YouTube channel එකේ තියෙන content එක මොනවද කියලා. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණෙක් වෙන්න, ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හසුරවන්න නම් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ භාෂාව කොහොමද හැසිරෙන්නේ කියලා. ඉතින් මේකට ඉංග්‍රීසි grammar නැත්නම් මේ ව්‍යාකරණ කියන දේවල් අත්‍යවශ්‍යම කාරණයක්. සිංහලෙන් උනත් ඔයගලන්ට තේරෙනවා ඇතිනේ. ඊයේ මම ගියා, අද මම යනවා, හෙට මම යන්නම්. ඔන්න ඔය කියනවා වගේ ඉංග්‍රීසි වල I went, I go and I will go. ඔන්න ඔය වෙනස හරියට කියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි අහන් ඉන්න කෙනාට තේරෙන්නේ අපි මොකක් ගැනද මේ කතා කරන්නේ කියලා. දැන් තේරෙනව නේද ව්‍යාකරණ වල නැත්නම් මේ grammar වල තියෙන වටිනාකම? tenses ටික දැනගෙන විතරක් මදිනේ ළමයි. මේ tenses දාලා කතා කරන වචනකෝ. ඒ නිසා මෙන්න මේ vocabulary කියන එක ගොඩාක් වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔය අම්මගෙන් ඉල්ලනවා අම්මේ මට පනාව දෙන්නකෝ කියලා. හැබැයි ඔය එක ඉංග්‍රීසියෙන් කතා කරද්දී මේ පනාවට කියන ඉංග්‍රීසි වචනේ කොම් කියනකෝ දන්නේ නැත්නම් ඔයාට ඉංග්‍රීසියෙන් පනාවක් ඉල්ලන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ වචන 100,000 ගාණක් තියෙනවා. ඉතින් ඔක්කොම අපිට එකපාර ඉගෙන ගන්න බෑ. අපි චුට්ටු ඒ ටික හරිම ලස්සනට ඉගෙන ගමු. ඔන්න ඊට පස්සේ තියෙනවා වැදගත්ම මාතෘකාවක් spoken English. ඔය මොනවක් කොහොම ඉගෙන ගත්තත් අපේ හිතේ තියෙන දේ අපිට කටින් හරියට කියවෙන්නේ නැත්නම් අන්න එක ලොකු ප්‍රශ්නයක්. සමහර කෙනෙක් කියනවා මට ඉංග්‍රීසියෙන් කතා කරන්න යාළුවෝ නැහැ, මගේ පවුලේ කතා කරන සිංහලෙන් ඒ නිසා මට spoken English බැහැයි කියලා. එහෙම දෙයක් නෑ ළමයි. අපිට spoken English හදාගන්න ඉන්න හොඳම පාර්ට්නර් තමයි තමන්. පුදුම හිතුණා නේද? හරි. මම ඒ කරන විදිය ඔයගලන්ට YouTube channel එකේ ඉස්සරහා වීඩියෝස් වලදී අරගෙන එන්නම්. ඉතින් මේ ඔක්කොමත් එකතු වෙලා තමයි අන්තිමට මේ advanced English කියන එක හැදෙන්නේ. උදාහරණයක් දුන්නොත් දෙයක් ඔයා buy කියලා කියනකට වැඩිය purchase කියලා කියන එක චුට්ටක් fancy, චුට්ටක් advanced කියලා ඔයගලන්ට හිතෙනවා ඇති. ඒ වගේ තමයි ළමයි ඉතින් ඔයගලන්ට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෙක් වුණාම මෙන්න මේ වගේ fancy advanced වචන හරිම fluently කතා කරන්න පුළුවන්. තමන් ඕන තැනක හරිම ලස්සනට present කරන්න, තමන්ගේ හිතේ තියෙන දේ හරිම ලස්සනට communicate කරන්න මේ ඉංග්‍රීසි භාෂාව කියන එක ගොඩාක් වැදගත් වෙනවා. ඔයාට මොන අධ්‍යාපනික සුදුසුකම් තිබුණත් ඔයාගේ ඒ දක්ෂතාවය ඔයාට ජාත්‍යන්තරයට පෙන්වන්න ඉංග්‍රීසි භාෂාව ගොඩාක් වැදගත් වෙනවා ළමයි. ඒ නිසා තමයි ළමයි අපි කියන්නේ English is the key to success කියලා. So if you're ready to speak English fluently and confidently, hit the subscribe button and join our amazing learning community. So I want you to feel comfortable and inspired. So feel free to leave comments, ask questions and tell me what you like to learn about next because I'm here for you. I can't wait to see you in our next video. So don't forget to like, comment, subscribe and hit the notification bell icon so you never miss a new lesson. See you soon. Bye bye.